නිපුණ ඇයෝ තවත් කට පියාගෙන ඉන්නේ. තාත්තට කියන්නකෝ අපිට මේ සල්ලි ඕනේ නැහැ කියලා. අපිට වටින්නේ අපේ ආදරය කියලා. හරි නර්තනා. මම මගේ තීරණේ ගත්තා. ඉතින් කියන්නකෝ. ඔයාමනේ නිපුණ මට කලින් කිව්වේ සල්ලි වැදගත් නැහැ ආදරේ වැදගත් වෙන්නේ කියලා. මම නර්තනාට කැමතියි. මට කෝටි 5 එපා. ඇයි නර්තනා ඔයයි තාත්තයි මෙහෙම හැසිරෙන්නේ? නෑ නිපුණ මං ඔයා මට කොච්චර ආදරේද කියලා කී පාරක් අපේ තාත්තට කිව්වත් තාත්තට ඕනුණා ඇත්තටම ඔයා මට ආදරේද කියලා පරීක්ෂා කරලා බලන්න. පරීක්ෂා කරන්න? මගේ ආදරේ? ඔව් නිපුණ. මට උමනා වුණේ ඔයා ආදරය කරන්නේ මගේ මේ තියෙන දේපල වලටද එහෙම නැත්නම් මගේ මේ දූටද කියන එක හරියටම හොයලා බලන්න මට උමනා වුණා. හැබැයි මට ඒකෙන් තේරුම් ගන්න පුළුවන් වුණා ඔයා මගේ දූට ඇත්තටම ආදරේ කියලා. ඔව්. මන් නර්තනාට ඇත්තටම ආදරේ තමයි. ඒත් ඇයි සර් මාව පරීක්ෂා කරේ? පරීක්ෂා කළේද? ඕනම තාත්තා කෙනෙක් නිපුණ තමන්ගේ දුවෙක් වෙන පිරිමියෙකුට දෙනකොට හොඳට හොයලා බලනවා. ඉතින් ඒක තමයි මමත් මගේ දූගේ අනාගත ස්වාමියා වෙන්න ඉන්න ඔයා ගැන කියනකොට මේ තරම් පරීක්ෂා කරේ ඒක.